ලංකාවට බුදු සසුන ලංකාව රකින්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ පටිච්චසති දේවින්ද මම ලංකාවේ මම ශාසන දේවේන්ද්‍රයේ මගේ ශාසනය ලංකාවේ පිහිටනවා ඔබ රකින්න ලංකාව කියලා සක්දෙවිඳුට බුදුරජාණන් වහන්සේ ලංකාව බාර කළේ බුද්ධ වචනේ. එතකොට දුවෙක් අහුවා ස්වාමීනි එතකොට මිනිසුන්ට කරදර එද්දී කතරගම දේවාලයට පූජා වට්ටියේ තියලා ආරක්ෂාව ඉල්ලනවා. එතකොට ওই දෙක කොහොමද අපි ගලපගන්නේ කියලා. ඇත්තට මේ දරුවා මතක් කරපු කාරණාව හරි. බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ ලංකාවේ පිහිටන එකට ආරක්ෂාව සලසන්න සක්දෙවිඳුරනේ බාර දුන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන අයත් බාර කාටද? සක්දෙවිඳුරනේ. එක එක් කරදරයකදී සක්දෙවිඳු සිහි කරනවාද? එක්කෙනෙක් සක්දෙවිඳු සිහි කරන්නේ නැහැ. ඒ සාපේ වැදුනේ. ඔයාලා කියන්නේ දුව අපිත් මේ බණ කියනකොට අපිට එන කරදර වලටත් පිහිට වෙන්නේ සක්දෙවිඳු. අපි ඔය එක එක්කෙනාට කිය යන්නේ කෙලින්ම සක්දෙවිඳුට කියන්නේ. සක්දෙවිඳුගේ පිරිවර සේනාව ඉන්නවා, සෙම්පති දෙවිවරු ඉන්නවා, කරදරයක් ආවම කියනවා. එතකොට දැන් කතරගමට වගේ පූජා වට්ටි තියලා මම ගියානේ කතරගම පෙරේදක් ගිහිල්ලා යන්නේ ඕක මතක් වෙච්ච එක හොඳයි. මම කතරගම ගියා මම බැලුවා කතරගම දෙවියන්ගේ බැල්ම වැටෙන තැන්. මහා ഘോഷ කියලා දිව්‍ය රාජයෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි වෙන්න ඕන කතරගම දෙවියෝ කියන්නේ. උන්වහන්සේගේ බැල්ම හොඳටම තියෙන කිරිවෙහෙරට. කියපු ගමන් ඇහෙනවා. කිරිවෙහෙරටත් ඊළඟට අෂ්ටඵල බෝධීන් වහන්සේ තියෙනවා දේවාලේ ළඟ. ඔය දෙකේ තමයි කතරගම දෙවියන්ගේ බැල්ම තියෙන්නේ. කියපු ගමන් තේරෙනවා ඇහෙනවා ඒ දෙවියට. දේවාලේ ඉන්නේ එයාගේ සෙම්පති කඩවර කියා එයා හොඳට හොඳයි නරකට නරකයි. පූජා වට්ටියක් දීලා කියපු ගමන් වැඩේ කරනවා. හැබැයි ණය වෙනවා දෙන එක. දෙන එක මැරුණාට පස්සේ එයාගේ සේවකෙක් වෙන්න ඕන. කිරිවෙහෙර කතරගම දෙවියන්ගෙන් උපකාර ගන්න ඕන අය හොඳට කිරිහාර හදලා කිරි පාත්‍ර හදලා පළතුරු සහිත කිරිවෙහෙරට බුද්ධ පූජාව තියලා ඒ දෙවියන්ට සිහි කරන්ට ඒකාන්තයෙන් පිහිට වෙනවා. ඔය තමයි අපි තිසරණ සරණ ගියයි දෙවිවරුන්ගෙන් වැඩ ගන්න හැටි. කිරිවෙහෙරට පූජාවක් තියලා පතලා තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේත් මනුස්ස ලෝකෙට ආවේ. කිරිවෙහෙර ළඟදී. ඊට පස්සේ පින්වත්නි බලන්න ඕන මට මතක් වුණේ මම ගියා ඉතින් අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳලා මම පිච්ච මල් වලින් වැහුවා බෝධීන් වහන්සේ. මල් මාල කඳට පැලඳුවා. ආදරෙන් මගේ බුදුරජාණන් වහන්සේ වැඳලා මම බෝධීන් වැහගෙන එනකොට කාවාඩි නටනවා. අවුරුදු 60 පැනපු පත මේ කතරගම එපා වුණා මන්ට. මෙවුන් එන්නේ හැරමිටි ගහගෙන පන්සලට. නැටුව නැටිල්ලා ආයෙනම් හරි මහසේන නම මට පැටලෙලා මහකෝස කියලා මහසේන කියලා. ඒතර කිරිවෙහෙරේ තමයි. කිරිවෙහෙරේ පුදුම අනුභවයක් තියෙන කතාවක් කියන්නද වැඩසටහන ඉවර කරන්නද? ඕන කතාවක් කියන්න. අහිංසක තෙරුවන් සරණ ගිය උපාසක මහත්තයෙක් කිරිවෙහෙරේ මළුවේ පහන් පහක් පත්තු කරලා ඒ පහන් ටික තියලා ඉතින් බුදුන් වැඳ ඉඳලා කිරිවෙහෙරේ නායක හඳුර ඇවිල්ලා උදටම බැනලා මේ ඵලයන් මේක අරන් කියලා. ඊට පස්සේ අර අහිංසක මිනිස්යානේ සමාවෙන්න හඳුරන්නේ කියලා පහන් ටික අරන් ඊට පස්සේ ඇයි හඳුරන්නේ කියලා නෑ මේක දුම් යනවා මේ කිරිවෙහෙර උණු වෙයි මේ දුම් වලට කියලා. ඊට පස්සේ මෙයා ඉතින් අඬා ඉතින් ගිහිල්ලා පහන් ටික අයින් කරන්න යනකොට මෙයාගේ හිතට කවුද කියලා උඹ නිහඬව හිටපන් තරහ ගන්න එපා උඹට ඔය ගැන කියන්න දවසක් එනවා කියලා හිතට කියලා කවුද? මේ මිනිස්සයා කරබාගෙන ඉඳලා ඊළඟ සතියේ කිරිවෙහෙරට මෙයා යනකොට කිරිවෙහෙර පූජාවක් තියලා මුළු මළුවේම පහන් පත්තු කළා. අර මිනිස්සයා ඒක දකින්නකොට ආවේගයක් ඇවිල්ලා එළියම ගිහිල්ලා තින් නායක හඳුර ළඟට. ගිහිල්ලා කියලා හඳුරනේ මට පහන් පහක් පත්තු කරන්න දුන්නේ අන්න මළුවේම පත්තු කරලා නිමපන් දැන්. ඊට පස්සේ කියලා ඔහේ කවුද යන්න. ඊට පස්සේ කියලා ඔබ වහන්සේ නිවන්න ඕන නැත්තම් මන් නිමනවා කියලා. මේ මිනිස්සේ එළියට ගිහිල්ලා කිරිවෙහෙර දිහා බලාගෙන කියලා
මම බුදුන් දහම් සංඝ සරණ ගිය බව සත්‍යයයි. කිරිවෙහෙර ආදරෙන් වන්දනා කළේ. මගේ බුදුරජාණන් වහන්සේට මම පහම් පත්තු කළේ. එදා මට පත්තු කරගෙන පිරිත් ටික කියා ගන්න දුන්නේ නැහැ. අද මේ නිකම් සෝබනේට හැමතැනම පහම් පත්තු කළා. මේක සත්‍යයක් නම් මේ පහන් ටික නිවලා දාන්න කියලා අහසට අත් දෙක දික් කරනකොටම වැස්සක් ඇවිල්ලා සොරොස් ගාලා නෙමෙයි. මේ මාස දෙක තුනකට කලින් ඒ සත්‍යයේ බලය අදටත් නැද්ද? ඒව තියෙද්දින්නේ මේ මිනිස්සු හතර කොනේ ඉදවන්නේ.